සියලු දෙනාවම සාදරයෙන් පිළිගන්නවා සිලෝන් රීකැප්ස් ප්‍රයිම් YouTube channel එකට. අද ඔයාලා වෙනුවෙන් මම අරගෙන ආවේ crime and thriller mix film එකක්. මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය තමයි කාසි. කාසි ගැන හැමෝම කියන්නේ හිත හොඳ තරුණ ඩොක්ටර් කෙනෙක් කියලා. ෆිල්ම් එක පටන් ගන්නෙ මෙහෙමයි. කළු ඇඳුමක් ඇඳගෙන වෙස් මූණක් දාගත්ත එක්තරා පුද්ගලයෙක් පිරිමි ළමයෙක්ගේ ඔළුවට පොල්ලකින් පහර දීලා ඒ පිරිමි ළමයාව මරලා දානවා. ඒත් එක්කම තමයි අපේ මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය වුණ කාසි කියන තරුණ ඩොක්ටර්ගේ අතුරුදහන් වීමත් සිද්ධ වෙන්නේ. ඩොක්ටර් කාසි කියන්නේ ගැහැණු අයට විශේෂයෙන්ම ගොඩක් ලෙන්ගතුව සලකපු කෙනෙක්. කාසි ගොඩක් ගැහැණු අයට උදව් කරලා තියෙන නමුත් ඒ උදව් කරපු ගැහැණු අයගෙන් ඩොක්ටර් ගැන ඇහුවාම මුහුණ වෙනස් වෙන නිසා පොලිසියට මෙතනදී සැකයක් ඇති වෙනවා කාසිගේ අතුරුදහන් වීම පිටිපස්සේ මොකක්ම හරි දෙයක් තියෙනවා කියලා. ඉතින් මෙන්න මෙතනින් තමයි මේ ෆිල්ම් එක පටන් ගන්නෙ. පටන් ගත්ත විනාඩියේ ඉඳන්ම චිල් එකේ බලන්න පුළුවන් මේ ෆිල්ම් එක තමයි 2025 අවුරුද්දේ රිලීස් වුණ ෆයර් කියන ෆිල්ම් එක. ඉතින් මේ ෆිල්ම් එකේ සම්පූර්ණ කතාවම දැනගන්න වීඩියෝ එකේ අවසාන තප්පරේ වෙනකම් මාත් එක්ක රැඳිලා ඉන්න කියලා ඔයාලට මතක් කරනවා. ඒ වගේම ඔයා තාමත් සිලෝන් රීකැප්ස් ප්‍රයිම් channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා මේ වගේ සුපිරිම ෆිල්ම් ආපු ගමන් බලන්න ඒ ළඟම තියෙන notification bell එකත් click කරලම තියාගන්න. එහෙනම් වැඩි කතාවනේ නෑ, අපි යමු වීඩියෝ එකට. ෆිල්ම් එක පටන් ගන්නකොටම අපිට පෙන්වන්නේ එක්තරා කපල් එකක් කාමරයක් ඇතුලේ ආදරෙන් ඉන්න උත්සාහ කරනවා. බලන අපිට පේන්නේ ඒ දෙන්න කපල් එකක් වගේ. ඒත් ටික වෙලාවකින් මේ පිරිමි ළමයා කාමරයෙන් එළියට ඇවිල්ලා පඩිපෙලක් බැහැගෙන ගිහිල්ලා වැවක් ළඟට ගිහින් වැව දිහා බලාගෙන කල්පනා කර කර ඉන්නවා. මෙතනට කළු පාට ඇඳුමක් ඇඳගත්තු වෙස් මූණක් දාගත්තු කෙනෙක් ඇවිල්ලා මේ පිරිමි ළමයාට ඔළුවට පොල්ලකින් පහර දෙනවා. උණ දේවත් හිතාගන්න බැරුව මේ පිරිමි ළමයා වතුරට වැටෙනවා. මේ පිරිමි ළමයාගේ මල සිරුර වතුරෙන් අරගෙන මේ පුද්ගලයා වාහනයකට දාගෙන ටික දුරක් ගිහිල්ලා පාරායනේ තිබුණු ඩස්බින් එකකට ෆෝන් එකත් විසි කරනවා. මේ සිදුවීම වෙලා ටික දවසකට පස්සේ අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි එනවා පොලිසියට. එයාගේ පුතා මීට දවස් 3කට කලින් අතුරුදහන් වුණා. මේ වෙනකන් කිසිම තොරතුරක් ලැබුණේ නැහැ කියලා එයාලා කියනවා. දෙමව්පියෝ දෙන්නගෙන් ප්‍රශ්න කරන පොලිස් ඔෆිසර් දැනගන්නවා මේ අතුරුදහන් වෙලා ඉන්නේ කාසි කියන ප්‍රසිද්ධ වෛද්‍යවරයා කියලා. ඩොක්ටර් කාසි කරගෙන ගියපු පිසියෝതെරපි ක්ලිනික් එකට ඩොක්ටර් දවස් 3කින් ආවේ නැති නිසා ක්ලිනික් එකට එන පේෂන්ට්ලා මෙතන ඉන්න රිසෙප්ෂන් ගර්ල්ට දොස් කියනවා. මේ අතරේ මෙතනට සර්වනාන් කියන පොලිස් ඔෆිසර් ඇතුළු එයාගේ කණ්ඩායම එනවා. පොලිසියෙන් මුලින්ම කාසි පේෂන්ට්ලට ට්‍රීට්මන්ට් කරන රූම් එක චෙක් කරනවා. එතන තිබිලා හම්බ වෙන ඩොක්ටර් කාසිගේ ලැප්ටොප් එක සහ හොස්පිටල් එකේ ඩොකියුමන්ට් වගේක් පොලිසියෙන් පරීක්ෂණවලට අරගෙන යනවා. මේ අතරේ සර්වනාන් මේ අහල පහල ඉන්න අයගෙන් ඩොක්ටර් කාසි ගැන විස්තර අහනවා. මේ අතරේ සර්වනාන්ට දැනගන්න ලැබෙනවා කාසි සම්බන්ධ වුණ සිද්ධියක් ගැන. මේ කේස් එකට සම්බන්ධ කාසිට හිතවත් ගැහැණු කෙනෙක්ව හොයාගෙන සර්වනාන් ඇතුළු ටීම් එක රාමේශ්වරම් වලට එනවා. සිවිල් ඇඳුමින් ඉන්න මේ ටීම් එක එක්කෙනෙක්ගේ ෆොටෝ එකක් පෙන්නලා කට්ටියගෙන් අහනවා ඒ කෙනාව දන්නවද කියලා. කෝවිලක ඉඳලා මේ ගැහැණු කෙනාව හම්බ වෙනවා. ඉතින් මේ ගර්ල් ඉන්න තැන හොයාගෙන යන පොලිසියෙන් එයාවත් අරගෙන ගෙදරට යනවා. පොලිසියෙන් අහනවා ඇයි ෆෝන් එක වැඩ කරන්නේ නැත්තේ වගේම ඔයා හැංගිලා වගේ ඉන්නේ ඇයි කියලා. මේ ගැහැණු ළමයාගේ නම මීනක්ෂි. එයාගේ සැමියා බීලා සල්ලි ගොඩක් නාස්ති කරනවා. දරුවන්ට සලකන්නෙත් නැහැ. එයාගේ දුවට කතා කරන්න බැරි ආබාධයක් තියෙනවා. ඒකට බෙහෙත් කරන්න පොලියට සල්ලි වගේක් ගත්තා. ඒ සල්ලිත් බොන්න ඉල්ලලා රණ්ඩු කරනවා. සල්ලි දුන්නේ නැත්තම් පහර දෙනවා. දවසක් මේ විදිහට එයාගේ සැමියා පහර දීලා මීනක්ෂිව වැටිලා හැදුණු කොන්දේ අමාරුවට බෙහෙත් ගන්න කාසි ළඟට ගිහින් තියෙනවා. මීනක්ෂිගේ කොන්ද කාසි පරීක්ෂා කරමින් ඉන්නකොට රිසෙප්ෂන් එකේ ඉන්න ගර්ල් මෙතනට දුවගෙන ඇවිල්ලා කියනවා මීනක්ෂිගේ දුව කාසියක් ගිල්ලා කියලා. ඉතින් මේ වෙලාවෙම කාසි ළමයාට කිසිම අනතුරක් වෙන්න නොදී ළමයා ගිලපු කාසිය එළියට අරගෙන මේ ළමයාගේ කතනාබාධයට බෙහෙත් කරන්න පුළුවන් ඩොක්ටර් කෙනෙක්ව මීනක්ෂිට කන්ටැක්ට් කරලා දෙනවා. කාසිගේ ක්ලිනික් එකත් මේ වෙලාවේ වහන නිසා එයා යන ගමන් මීනක්ෂිව ඩ්‍රොප් කරගෙන යන්නම් කියලාත් කියනවා.
මීනක්ෂි දවසක් රෑ එලවල වගේයක් සුද්ධ කරමින් ඉන්න වෙලාවේ පාණ්ඩියන් කියන මීනක්ෂි පොලියට සල්ලිගත්ත මනුස්සයා ගැහැණු කෙනෙකුත් අරගෙන මේ ගෙදරට එනවා. මීනක්ෂි සල්ලි අරගෙන මාස 6කුත් ගිහින් ඒත් තාම ඒ ණය පියවන්න බැරි වුණා. ඒ ණය පියවනකම් මම මේ විදියට ගැහැණු අරන් මීනක්ෂිගේ ගෙදර කාමරයක් ගන්න එනවා කියලා කියනවා. කාමරේ නිදාගෙන ඉඳපු දරුවෝ දෙන්නම ඇහැරවගෙන මීනක්ෂි එළියට එනවා. පාණ්ඩියන් අරගෙන ආපු ගැහැණු කෙනත් එක්ක කාමරය ඇතුළට යනවා. ටික වෙලාවකින් එළියට එන පාණ්ඩියන් මීනක්ෂිට කියනවා එක්කෙනෙක්ගෙන් ගත්තු ණය පියවන විදිය දැක්කනේ. ඔයාටත් ණය පියව ගන්න බැරි නම් කියන්න ඒ විදිහේ chance එකක් දෙන්නම් කියලා එයා මේ වෙලාවේදී කියනවා. පහවදා මීනක්ෂි නොහිතන විදියට ගෙදරට එන පාණ්ඩියන් මීනක්ෂිගේ දරුවෝ දෙන්නව එළියට දාලා දොර වහලා ණයට හිලව් වෙන්න මීනක්ෂිට අතවර කරන්න පටන් ගන්නවා. ඉතින් මීනක්ෂිගේ මේ කෑ ගැහිල්ලට ගමේම මිනිස්සු ගේ වටා රැස් වුණත් පාණ්ඩියන්ට විරුද්ධ එක වචනයක්වත් කතා කරන්න මේ මිනිස්සුන්ට හයියක් නැති වෙනවා. මේ සිද්ධිය වෙන වෙලාවෙම කාසි එනවා මීනක්ෂිව හම්බ වෙන්න. මෙතනට රැස් වෙලා ඉන්න මිනිස්සුන්ගෙන් මෙතන වෙන දේ අහගෙන කාසි යනවා මීනක්ෂිව බේරගන්න. පාණ්ඩියන්ගේ මැරයෝ ටික එකතු වෙලා කාසිට පහර දෙන්න පටන් ගන්නවා. එතන ඉන්න ගෝලයෝ ටිකටත් ගහලා පාණ්ඩියන්ටත් පහර දීලා මීනක්ෂිට දෙන්න තියෙන සල්ලි ටික පියවන්නම් කියලා මීනක්ෂිවත් අරගෙන එළියට එනවා. මීනක්ෂි නිසා ඩොක්ටර් කාසිට ගුටි කන්න උන එකට මීනක්ෂි කාසිගෙන් සමාව ඉල්ලනවා. කාසි මේ පැත්තට ආවේ මීනක්ෂිගේ පොඩි දුවට මොකක් හරි උදව්වක් කරන්න බලාපොරොත්තුවෙන් කියලා කාසි කියනවා. මීනක්ෂිගේ දුවට කාසිගේ මාර්ගෙන් ට්‍රීට්මන්ට් පටන් ගන්නවා. ඔන්න දැන් අපි වායෙත් මේ ෆිල්ම් එකේ වර්තමානයට අරගෙන එනවා. සර්වනාන් මීනක්ෂිට කියනවා ඩොක්ටර් කාසියාට කරපු උදව්වල හැටියට කාසි කියන්නේ දෙවියෙක් වගේ උතුම් මිනිස්සෙක් කියලා. සර්වනාන්ට කාසි ගැන ලැබුණු තොරතුරු වලට අනුව කාසිට ඉන්දිය එකම හතුරා තමයි පාණ්ඩියන් කියන්නේ. කාසිගේ මේ අතුරුදහන් වීමත් සමග පාණ්ඩියනුත් මේ ගමෙන් අතුරුදහන් වෙලා තියෙනවා. ඉතින් තවමත් පොලිසියට පාණ්ඩියන් ගැන කිසිම තොරතුරක් හොයාගන්න පුළුවන් වෙලා නැහැ. ඊළඟට පොලිසියෙන් යන්නේ කාසිගේ යාළුවෝ සෙට් එකව හම්බෙන්න. කාසිට ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉඳලා තියෙනවා. ඒ තමයි කාසිගේ ක්ලිනික් එකේ ඉන්න රිසෙප්ෂන් ගර්ල් උන දුර්ගා කියන කෙනා. දවසක් දුර්ගත් එක්කම ක්ලිනික් එකට එන කාසි දුර්ගාගේ බර්ත්ඩේ එකට ගිෆ්ට් එකක් විදිහට රින් එකක් දීලා එවෙලෙම දුර්ගට ප්‍රපෝස් කරනවා. කාසිගේ අතුරුදහන් වීමත් සමග දුර්ගා ගැනත් කිසිම ආරංචියක් නැහැ. දුර්ගා ඉන්න තැනක් කාසිගේ යාළුවෝ දන්නෙත් නැහැ කියලා කියනවා. ඊට පස්සේ සර්වනාන් එන්නේ කාසිගේ ගෙදරට. කාසිගේ අම්මගෙනුයි තාත්තගෙනුයි අහනවා කාසිට තිබුණු ආදර සම්බන්ධතා ගැන. ගෙදර අය නම් කියන්නේ කාසිට එයාලා දැනුවත්ව කිසිම ආදර සම්බන්ධයක් තිබුණේ නැහැ කියලා. කාසිගේ කාමරය චෙක් කරන්න හදනකොටම සර්වනාන්ට ඇමති තිරුමූර්තිගෙන් කෝල් එකක් එනවා. කාසිගේ අතුරුදහන් වීම ගැන යන පරීක්ෂණවල හැම තොරතුරක්ම එයාට දැනගන්න අවශ්‍යයි කියලා එයා කියනවා. කාසිගේ කාමරය චෙක් කරන සර්වනාන්ට ස්මාර්ට් ෆෝන් කිහිපයක් වගේම ලැප්ටොප් එකකුත් හම්බ වෙනවා. මේ ටිකත් පොලිසියට අරගෙන යන්න පිටත් වෙන සර්වනාන් කාසිගේ තාත්තගෙන් අහනවා ඇමති තිරුමූර්ති එක්ක කාසි මොනවා හරි කනෙක්ෂන් එකක් තියාගෙන හිටියද කියලා. තාත්තා කියනවා කාසි දේශපාලනයට සම්බන්ධ නැහැ. ඒත් කාසිගේ ලෝයගේ මාර්ගෙන් ඇමති එක්ක සම්බන්ධයක් තියනවාද දන්නේ නැහැ කියලා කියනවා. එතනින් පස්සේ සර්වනාන් යන්නේ මේ ලෝයව හම්බෙන්න. මේ ලෝය කියනවා එයාට උරහිස් කැක්කුමක් තිබ්බා. ඒක දවස් 6කින් ඩොක්ටර් කාසි සනීප කරා. එතනින් පස්සේ අපි ගොඩක් හිතවත් වුණා. කාසිමාව හම්බ වෙන්න එනවා. එයා මට මගේම සහෝදරෙක් වගේ කියලා මේ වෙලාවේදී කියනවා. සර්වනාන් මේ වෙලාවේ අහනවා තිරුමූර්තිත් එක්ක කාසිට මොකක් හරි සම්බන්ධයක් තියනවාද කියලා. ලෝය කියනවා එයා දන්න තරමින් නම් එහෙම සම්බන්ධයක් නැහැ. මම හරියටම ඒ ගැන මුකුත් කියන්න දන්නේ නැහැ කියලා. එතනින් එළියට එන සර්වනාන්ට සයිබර් සේල් එකෙන් කෝල් එකක් එනවා කාසි අන්තිමට හිටිය ලොකේෂන් එක ගැන. සර්වනාන්ට ඊළඟට එයාගේ ටීම් එකත් එක්ක මේ ලොකේෂන් එක වුණ සෙමචරි වල තියෙන කුණු කන්දක් ළඟට යන්න වෙනවා. සර්වනාන් මේ කුණු කන්ද පරීක්ෂා කරන කෙනාව ගෙන්නලා ප්‍රශ්න කරද්දී ඒ කෙනා කියනවා මේ දවස් ටිකේ සැක සහිත දෙයක් මෙතන සිද්ධ වුණේ නැහැ. එහෙම දෙයක් වුණොත් බලාගන්න CCTV තියෙනවා කියලා. කුණු කන්ද ළඟ ටවර් එකෙන් සිග්නල් අහු වුණ කාසිගේ ෆෝන් එක හොයාගන්න පොලිස් බල්ලන් යොදා ගන්නවා. පොලිස් බල්ලෙක් ගිහිල්ලා ලේ පැල්ලම් තියෙන ගෝණියක් ළඟ නතර වෙනවා. මේ ගෝණිය දිගහැරලා බලද්දී
ඒකෙ තියෙන්නේ කුකුලෙක්ව මරලා අයින් කරන අපද්‍රව්‍ය වගේක්. ඉතින් මේ කුණුකන්දේ පරීක්ෂණය අසාර්ථක වෙන නිසා කාසිගේ ෆෝන් එක කුණුකන්ද ළඟට එන්න කලින් තිබුණු ලොකේෂන් එක හොයාගෙන සර්වනාන් ඇතුළු ටීම් එක විලායකකට යනවා. මේ විලායක අයිති රට ඉන්න අරුන් කියලා කෙනෙක්ට. සර්වනාන් මේ විලායක බලාගන්න වයසක කෙනාට කාසිගේ ෆොටෝ එකක් පෙන්නලා අහනවා කාසිව දැකලා තියෙනවද කියලා. ඒ මනුස්සයා කියනවා මේ ඉන්නේ කාසි අරුන් සර්ගේ හොඳම යාළුවෙක්. කාසි ඉඳලා හිටලා මේ විලායකට ඇවිල්ලා නැවතිලා ඉඳලා යනවා. මීට දවස් 5කට විතර කලින් මේ විලායකට ඇවිල්ලා ගියා කියලාත් කියනවා. මේ විලායකේ CCTV කැමරා තියෙනවද කියලා අහන සර්වනාන්ට මේ වයසක කෙනා කියනවා මේ CCTV කැමරා මොකුත්ම නැහැ කියලා. මේකෙන් පස්සේ පොලිස් ස්ටේෂන් එකට එන සර්වනාන් කාසිගේ සෝෂල් මීඩියා ඒ වගේ මෙයාට ආව ෆෝන් කෝල්ස් එයාගේ ලැප්ටොප් හැමදේම චෙක් කරලා බලලා කියන්නේ සැක සහිත කිසිම දෙයක් මේ වගේ නැහැ කියලා. ඊට පස්සේ කාසිගේ සෝෂල් මීඩියා වල සහ කාසිට කෝල්ස් ආපු ප්‍රියා කියන ගර්ල් කෙනෙක්ව හොයාගෙන සර්වනාන්ගේ ටීම් එක යනවා. ප්‍රියා කියනවා එයාගේ හස්බන්ඩ් දැන් ඉන්නේ ඩුබායි වල. එයත් තව ටික දවසකින් ඩුබායි වලට යන්න ඉන්න කියලා. සර්වනාන් ප්‍රියාට කියනවා ඩොක්ටර් කාසිගේ අතුරුදහන් වීම ගැන ප්‍රියාගෙන් තොරතුරු ටිකක් දැනගන්න තමයි එයාලා ආවේ කියලා. මේ අතරේ සර්වනාන්ට කෝල් එකක් එනවා ඩොක්ටර් කාසිව මැරුවා කියලා කෙනෙක් පොලිසියට ඇවිත් බාර වුණා කියලා. එවෙලෙම ක්‍රියාත්මක වන සර්වනාන් පොලිස් ස්ටේෂන් එකට එනවා. කාසිව මැරුවා කියලා බාර වෙලා තියෙන්නේ වෙන කවුරුත් නෙමේ විලායක බලාගන්න වයසක මනුස්සයා. ඉතින් මේ වෙලාවෙම කාසිගේ අම්මයි තාත්තයි පොලිස් ස්ටේෂන් එකට එනවා. එයාලට කෝල් එකක් ආවා කාසි ඉන්නවා යා මැරිලා නැහැ කියලා. කාසිගේ තාත්තට කාසි කෝල් කරලා කියලා තියෙනවා හදිස්සියෙම වැඩක් වැටුණු නිසා ආවා. එන අතරමඟදී ෆෝන් එක නැති වෙලා පොලිසියට ඇන්ඩි එකක් දැම්මනම් ඒක අයින් කරගන්න කියලාත් කාසි කියලා තියෙනවා එයාගේ තාත්තට. මේ සීන් එකෙන් පස්සේ අපිට පෙන්නනවා කාසි එයාගේ යාළුවෙක්ගේ වෙඩින් එකකට ගිහින් වුණ සීන් එකක්. කාසිට මේ වෙඩින් එකේදී අනීතා කියලා ගර්ල් කෙනෙක්ව හම්බ වෙනවා. අනීතා කාසි එක්ක මේ පාටි එක ගොඩක් එන්ජොයි කරනවා. මේ වෙඩින් එකේ බ්‍රයිට් පැත්තකට වෙලා අනීතා දිහා බලාගෙන අඬනවා දකින කාසි එයාගෙන් ඇයි කියලා අහනවා. එයා කියනවා අනීතා කසාද බැන්දේ මං කසාද බඳින්නත් කලින්. එයා කසාද බැඳලා මාසෙකට පස්සේ එයාගේ හස්බන්ඩ් නැති වුණා කියලා අර බ්‍රයිට් කියනවා. අනීතා ළඟට යන කාසි එයාගේ කාඩ් එක දීලා කියනවා කොහේ හරි වැටිලා අනතුරක් වුණොත් එයාට කෝල් එකක් දෙන්න කියලා. මේකෙන් පස්සේ අනීතා සහ කාසි දිගින් දිගටම චැට් කරනවා. දෙන්නගෙම මේ යාළුකමෙන් පස්සේ ෆ්‍රී වෙන හැම වෙලාවෙම දෙන්න කතා කරන්න පටන් ගන්නවා. දවසක් කාසි අනීතාට කියනවා එයාගේ බර්ත්ඩේ එක සමරන්න එන්න කියලා. කොහොම හරි අනීතා යනවා කාසිගේ යාළුවා වුණ අරුන්ගේ විලායකට. දෙන්නත් එක්ක කේක් එකත් කපනවා. ඊට පස්සේ කාසි එකපාරටම පැත්තකට ගිහිල්ලා අඬනවා. මේක දැකලා අනීතා කාසිගෙන් ඇයි කියලා ඇහුවම කාසි කියනවා එයා ඇත්තටම දුර්ගා කියලා ගැහැණු ළමෙක්ට ආදරය කරා. ඒ වගේම දුර්ගා බයික් වල යන්න ගොඩක් කැමතියි. දවසක් අපි දෙන්න බයික් එකක ගියා. ඒත් ආයේ ආවේ මම විතරයි. මගදී වුණ ඇක්සිඩන්ට් එකකින් මට දුර්ගාව නැති වුණා කියලා මේ වෙලාවේදී කියනවා. අනීතා කියනවා ඔයාට වගේම තමයි මටත් ඒ වුණ දේවල් අමතක කරන්න බැහැ. අපි දෙන්න එකම බෝට්ටුවේ කියලා අනීතා කාසිව බදා ගන්නවා. මෙතනින් පස්සේ අපිව ආයෙත් වර්තමානයට අරගෙන එනවා. අනීතා සර්වනාන්ට කියනවා කොහොම හරි කාසිව හොයාගන්න නැත්තම් එයාට දෙවනි පාරට ලැබුණු මේ ජීවිතෙත් නැති වෙනවා කියලා. ඊළඟට අපිව අරගෙන යන්නේ පොලිසියට බාර වුණු වයසක පුද්ගලයාගෙන් ප්‍රශ්න කිරීම කරන තැනට. මේ වයසක කෙනාගේ මිනිබිරිය හොඳට ඉගෙනගෙන ජොබ් එකක් හම් වෙනකල් බලාගෙන ඉඳලා තියෙනවා. කාසි මේ විලායකට හැමදාම එන නිසා මේ වයසක පුද්ගලයා එයාගේ මිනිබිරියට ජොබ් එකක් හොයලා දෙන්න කියලා කාසිට කියලා තියෙනවා. මෙන්න මේ විදියට තමයි දුර්ගා කාසිගේ ක්ලිනික් එකේ වැඩට එන්නේ. දවසක් සීයා රෑ වෙලා ගෙදර එද්දී ගෙදර දොරවල් ඇතුලෙන් ලොක් කරලා නිසා සීයා ගිහින් දුර්ගාගේ කාමරේ ජනේලෙන් බලද්දී සීයා දකිනවා දුර්ගා බෙල්ලේ වැලදා ගන්න හදන විදිහ. සීයාගේ බැගාපත් වීම නිසා දුර්ගා මේක නතර කරලා ඇවිල්ලා දොර අරිනවා. දුර්ගා සීයාට එයාගේ ප්‍රශ්නය ගැන කියන සීන් එකට තමයි ඊළඟට අපිව අරගෙන යන්නේ. දවසක් දුර්ගා ක්ලිනික් එකේ තියෙන ෆොටෝ එකකට මල් මාලයක් දාන්න ගිහිල්ලා වැටෙනවා.
දුර්ගගේ කකුල ඩැමේජ් වෙන නිසා කාසි එයාට ට්‍රීට්මන්ට් කරන්න හදද්දී කකුල අල්ලන එකට දුර්ගා අකමැති වෙනවා. කාසි කියනවා යාට ට්‍රීට්මන්ට් එක හරියට කරන්න දුන්නොත් ඉක්මනින්ම දුර්ගගේ කකුල සනීප කරගන්න පුළුවන් කියලා. දුර්ගා මේ වෙලාවේ අඬ සීයාට කියන්නේ ඩොක්ටර් කාසි ඔයාලා හිතන විදිය කෙනෙක් නෙවෙයි කියලා. දවසක් කාසි දුර්ගට කතා කරලා කියනවා ටික වෙලාවකට ඔයා ඩොක්ටර් වෙන්න දවස් ගාණක් එක දිගට ලෙඩ්ඩුන්ට බෙහෙත් කරලා මට මහන්සි කියලා. ඉතින් මේක ගැන හරියට නොතේරෙන දුර්ගා මේකට කැමති වෙනවා. කාසි ටීෂර්ට් එක ගලවමින් දුර්ගට කියනවා ඒ ළඟ තියෙන ක්‍රීම් එකක් අරගෙන එයාගේ ඇඟේ ගාන්න කියලා. කොහොම හරි දුර්ගා වැඩේ පටන් ගත්තාම ටික වෙලාවක් යද්දි කාසි දුර්ගව කිස් කරන්න පටන් ගන්නවා. ඉතින් දුර්ගාගේ හිතේ කාසි ගැන කැමැත්තක් තිබුණු නිසා එයා මේ වෙලාවේ මේකට අකමැති වෙන්නේ නැහැ. කොහොම හරි දුර්ගටත් නොදැනිම මේ දෙන්න සැමියයි බිරිඳයි වගේ කාලය ගත කරනවා. ඊට ටික දවසකට පස්සේ දිගින් දිගටම කාසිගේ ෆෝන් එකට මැසේජ් වගේක් එනවා දකින දුර්ගා ඒ මැසේජ් බලනවා. කවිතා කියලා ගර්ල් කෙනෙක් වොයිස් මැසේජ් වගේක් එවලා තියෙනවා. ඔයා විශ්වාස කරලයි මම එහෙම දෙයක් කරේ. මට එවපු වීඩියෝ ඩිලීට් කරන්න කියලා තමයි මේ මැසේජ් එකේ තියෙන්නේ. මේ කියන වීඩියෝ මොනවද කියලා බලන්න. ඒ වීඩියෝ එකක් ප්ලේ කරන දුර්ගා දැනගන්නවා කාසි එයත් එක්ක විතරක් නෙමෙයි ඒ විදිහට එකට ඉඳලා තියෙන්නේ කියලා. මේ අතර මෙතනට එන කාසි දුර්ගගෙන් ෆෝන් එක උදුර ගන්නවා. කාසි දුර්ගට දුන්න මුද්දත් ගලවලා විසි කරලා දුර්ගා කියනවා මට වැරදුනා මට ඔයා ගැන පිළිකුලක් දැනෙනවා කියලා. කාසි කියනවා මම කවදාවත් ඔයාට ආදරය කරේ නැහැ. දුර්ගට කාසි මේ කරපු දේ ලේසියෙන් අත්හරින්නෙත් නෑ කිව්වම එදා ඒ දෙන්න අතර වුණ හැමදේම කාසි වීඩියෝ කරලා තිනවා. ඒ වීඩියෝ එක කාසිගේ ලැප් එකෙන් දුර්ගට ප්ලේ කරලා පෙන්නනවා. මේ අතරේ අපිව ආයෙත් අරගෙන එනවා දුර්ගා මේ සිද්ධිය සීයාට කියන තැනට. දුර්ගට සීයා පොරොන්දු වෙනවා හොඳින් හෝ නරකින් මේ ප්‍රශ්නය විසඳලා දෙනවා කියලා. ඊළඟට අපිට පෙන්වන්නේ දුර්ගගේ සීයා පොලිසියට පාපොච්චාරණය කරන සීන් එක. දවසක් විලායකට එන කාසි හොඳටම බීලා ඉන්න වෙලාවක කාසිට ගහලා කාසිව මරලා කෑලි කෑලිවලට කපලා ඌරන්ට කන්න දැම්ම කියලා සීයා කියනවා. මෙච්චර දෙයක් වයසක මිනිස්සෙක්ට තනියෙන් කරන්න බැහැ කියලා සැකහිතන සර්වනාන් ආයෙත් කාසිගේ ලැප්ටොප් එක පරීක්ෂා කරලා බලන්න පටන් ගන්නවා. සර්වනාන් ආයෙත් මේ ලැප් එක පරීක්ෂා කරත් එයාට මේකේ තිබිලා ලැබෙන්නේ ෆිල්ම් විතරයි. මේක ෆිල්ම් එකක් ඉවර වෙනකම් ප්ලේ කරනකොට තමයි සර්වනාන් කාසි පාවිච්චි කරපු උපක්‍රමය හොයාගත්තේ. කාසි රෙකෝඩ් කරගත්ත වීඩියෝ කෑලි මේ ෆිල්ම් වල තැනින් තැනට කොටස් විදියට දාලා තමයි තිබිලා තියෙන්නේ. මේ අතරේ මේ ෆිල්ම් එකක තිබිලා සර්වනාන් දකිනවා පොලිසියෙන් ප්‍රශ්න කරපු ප්‍රියාගේ වීඩියෝ එකක්. එදා ට්‍රීට්මන්ට් එක කරගන්න ප්‍රියා ක්ලිනික් එකට ආවට පස්සේ ප්‍රියාව කාසි අනවශ්‍ය විදිහට අල්ලනවා. ප්‍රියාගේ කකුලේ තිබුණු ටැටු එකක් දැකලා ඒක ගැන විස්තර අහන කාසිට ට්‍රීට්මන්ට් එක දිගටම කරගෙන යන්න ප්‍රියා ඉඩ දෙනවා. ඊට පස්සේ ප්‍රියාත් මේකට අකමැති වුණේ නැති නිසා වෙනස්ම විදිහේ ට්‍රීට්මන්ට් එකක් තමයි කාසි ප්‍රියාට දෙන්නේ. මේ විදිහට කාසි සහ තවත් පිරිමි කිහිප දෙනෙක්ම මේ වීඩියෝ වල ඉන්නවා. ඒත් ඒ අයගේ මුහුණු බොඳ කරලා තින්නේ. ඒ නිසා ඒ අයගේ මුහුණු අඳුරගන්න සයිබර් ටීම් එකට ඒක පවරනවා. මේ අතර මේ වීඩියෝ වල ඉන්න ගැහැණු ළමයිවත් හම්බ වෙලා පොලිසියෙන් මේ ගැන ප්‍රශ්න කරනවා. ඒ හැමෝම කියන්නේ කාසි මුලදී එයාලා එක්ක හොඳට කතා බහ කරලා ඊට පස්සේ තමයි මේ විදිහට අනවශ්‍ය දේවල් වලට එන්නේ කියලා. ඒ වගේම මේ වීඩියෝ වල බ්ලැක්මේල් කරලා මුදල් අරගෙන තියෙනවා වගේම මේ ගැහැණු ළමයිව තවත් පිරිමින්ට විකුණලත් තියෙනවා. කොහොම හරි පොලිසියටත් නොදැනිම කාසිගේ මේ සීන් එක ගැන නිවුස් වලට ගිහින් තියෙනවා. නිවුස් බලමින් ඉන්න කාසිගේ තාත්තා වගේම අම්මා නම් මේ දේවල් විශ්වාස කරන්නේ නැහැ. මේ නිවුස් එකෙන් පස්සේ වටපිටාවේ ඉන්න අය කාසිගේ අම්මටයි තාත්තටයි ගල් වලින් පහර දෙන්න පටන් ගන්නවා. කොහොම හරි සර්වනාන් මේ දෙන්නට පොලිස් ආරක්ෂාව දෙන්න පොරොන්දු වෙනවා. ඊට පස්සේ දෙවනි වතාවටත් අනීතාගෙන් ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. මෙන්න මෙතනදි තමයි කාසි ගැන දේවල් අනීතා කියන්න පටන් ගන්නේ. ඉතින් එදා බර්ත්ඩේ එක කියලා අනීතා විලායකට ගෙන්නගෙන එයා එක්ක කාසි ලිංගිකව එකතු වෙලා තියෙනවා. ඒ වගේම එයාව මැරි කරන්නත් පොරොන්දු වෙලා තියෙනවා. මේ සීන් එක වෙලා ටික දවසකට පස්සේ රෑ කාසි අනීතට කෝල් එකක් අරන් කියනවා එයාගේ අම්මගේ හાર્ට් එකේ ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඒ නිසා එයා අවුල් වෙලා ඉන්නේ. මට සල්ලි වගේක් ලැබෙන්න තිබ්බත් ඒවා ලැබුණේ නෑ. අම්මගේ ඔපරේෂන් එකට අවශ්‍ය සල්ලි මට හොයාගන්න ඕනි කියලා.
අනිත කාසිට උදව් කරන්න හිතාගෙන කියනවා එයා ගාව මැණිකක් තියෙනවා අපි ඒක විකුණලා අම්මගේ ඔපරේෂන් එකට අවශ්‍ය සල්ලි හොයාගමු කියලා. කාසි අනීතගෙන් මැණික අරගෙන ගියාට පස්සේ අනීතා එක්ක කතා කරන එක නවත්තලා තියෙනවා. ඒක නිසා අනීතා එයාව හොයාගෙන ක්ලිනික් එකට ගිහිල්ලා තියෙනවා. එතකොට කාසි කියලා තියෙනවා එයාට තව ලක්ෂ 5ක් ඕනේ කියලා. අනීතා ළඟ තිබුණු වටිනා කියන හැම දෙයක්ම කාසිට දුන්නා කියලා අනීතා අහනවා ඔයාට වැදගත් ආදරේ නෙමෙයිද සල්ලිද කියලා. කාසි මෙයාට කියනවා මම කවදාවත් ඔයාට ආදරේ කියලා කිව්වේ නැහැ. කාසි මෙයාට පෙන්නනවා එදා දෙන්න එක්ක ඉද්දි රෙකෝඩ් කරගත්තු වීඩියෝ එකක්. අනීතා කාසිට කියනවා මගෙන් ගත්ත 7-5ක්වත් මට ආයේ එපා මේ වීඩියෝ ඩිලීට් කරන්න කියලා. මෙතනින් පස්සේ ආයෙත් වර්තමාන සීන් එකට එනවා. ඒකෙදී සර්වනාන් කියනවා ආයෙත් ප්‍රශ්න කරන්න අවශ්‍ය වුණොත් අනීතට කියන්නම් එතකොට පොලිසියට එන්න කියලා. ඇමති තිරුමූර්ති සර්වනාන්ට කෝල් කරලා බනිනවා එයාට කාසිගේ අතුරුදහන් වීම ගැන විස්තර නොදී ඇයි ඒවා නිවුස් වලට දුන්නේ කියලා. සර්වනාන් කියනවා එයා කරන්නේ කමිෂන් එක කියන දේ එහෙම කියලා එයා කෝල් එක කට් කරනවා. ඊට පස්සේ පෙන්නනවා සර්වනාන් මුලින්ම ප්‍රශ්න කරපු මීනක්ෂි එයාගේ ගෙදර වහලා දාලා ගිහිල්ලා තියෙනවා. මේ වෙලාවේ සර්වනාන්ට සැක හිතෙනවා අනිත් අය වගේ මුලින්ම මීනක්ෂිත් බොරුද කිව්වේ. මීනක්ෂි දැනටමත් කාසිගේ ගොදුරක් වෙලා ඇද්ද කියලා හිතනවා සර්වනාන්. කාසිගේ ලැප් එකේ මීනක්ෂිගේ වීඩියෝ තියෙනවාද කියලා සර්වනාන් චෙක් කරලා බලද්දී එයාගේ සැකේ හරියටම හරියනවා. ඊට පස්සේ අපිට පෙන්නනවා කාසි මීනක්ෂිව විලායකට ගෙන්න ගන්න සීන් එක. දරුවගේ අසනීපයට අදාළ ඩොකියුමන්ට් ටිකත් අරගෙන මීනක්ෂි මේ විලායකේ තියෙන වැව ළඟට යනවා. එකපාරට මෙතනට වැස්සක් වැටෙන නිසා මීනක්ෂිවත් එක්කරගෙන දුවද්දී මීනක්ෂිගෙන් අහනවා කාසි මම නම් වැස්සට ගොඩක් කැමතිවා වැස්සට කැමති නැද්ද කියලා. වැස්සේ මීනක්ෂි ගොඩක් විනෝද වෙනවා. මේ වෙලාවේදී කාසි ටිකෙන් ටික මීනක්ෂිට ලං වෙනවා. මීනක්ෂිගේ ඇඳුම් තෙමිලා නිසා එයාට ඇඳුම් මාරු කරගන්න කියලා කාසිගේ ෂර්ට් එකක් මීනක්ෂිට දෙනවා. ඊට පස්සේ කාසි මීනක්ෂිට හොඳ තෙරපි එකක් දෙනවා. ටිකෙන් ටික මීනක්ෂි කාසිට අවනත වෙද්දී එයත් කාසිගේ ගොදුරක් බවට පත් වෙනවා. මේ කේස් එක විසඳෙනව වෙනුවට දිගින් දිගට යන නිසා සර්වනාන් කියනවා අපිට කොහෙදී හරි මොනවා හරි මග හැරිලා තියෙනවා. ඒ නිසා කාසිගේ යාළුවෝ වගේම අනිත් අයවත් ගෙන්නලා ප්‍රශ්න කරමු කියලා කියනවා. ඊට පස්සේ අතුරුදහන් වුණ මීනක්ෂි වගේම අනීතා ප්‍රියා දෙන්නවත් පොලිසියට ගෙන්න ගන්නවා. සර්වනාන් මේ 3 දෙනාට කියනවා ඔයාලගේ ෆෝන් එකපාරටම එකම තැනකින් ඇක්ටිව් වෙලා තියෙනවා. කාසිගේ අතුරුදහන් වීම ඔයාලා 3 දෙනා ප්ලෑන් කරලා කරපු දෙයක් නේද කියලා. ප්‍රියා සර්වනාන්ට කියනවා කාසියාගේ වීඩියෝ එකක් එවලා බ්ලැක්මේල් කරා. ඒ වගේම තව පිරිමෑයත් එක්ක ඉදි මේ විදිහට හැසිරෙන්න කියලා බලපෑම් කළා. මීනක්ෂි කියනවා මේ දෙන්නා මේ කිසිම දෙයකට සම්බන්ධ නැහැ. කාසිගෙන් පලිගන්න මම තමයි මේ මිනිමැරුම කරේ කියලා. මෙතනට දුර්ගගේ සීයවත් ගෙන්නලා කියනවා කාසිව මැරුවා කියලා මෙයත් පොලිසියට බාර වුණා. එතකොට කවුද ඇත්තටම කාසිව මැරුවේ කියලා. සර්වනාන් කියනවා මේ 3 දෙනාව බේරගන්න දුර්ගගේ සීයා පොලිසියට බාර වුණාම ප්‍රියා වොයිස් චේන්ජ් කරන ඇප් එකක් යූස් කරලා කාසි විදිහට කාසිගේ ගෙදරට කෝල් කරලා නඩුව ඉල්ලා අස් කරගන්න කියලා තියෙනවා. මේ හැමදේම ගැන අපේ ටීම් එකත් අවධානයෙන් හිටියේ. ඔයාලට මේ ප්‍රශ්නයෙන් තවත් ගැලවිලා පැනලා යන්න බෑ. වෙච්ච සම්පූර්ණ සිදුවීම අපිට කියන්න කියලා සර්වනාන් මේ වෙලාවේදී කියනවා. අනීතා ක්ලිනික් එකට ඇවිල්ලා අඬාගෙන එළියට යනකොට කාසිත් ඒ වෙලෙම එළියට ගිහින් තියෙනවා. එතකොට කාසිගේ රූම් එකට එන දුර්ගා එදන තිබ්බ ෆෝන් එක බලනකොට අනිතාගේ වීඩියෝ ක්ලිප් එකක් ෆෝන් එකේ තිබිලා තියෙනවා. ඒක දුර්ගා ෆෝන් එකෙන් ඩිලීට් කරත් කාසියාගේ ලැප්ටොප් වලට මේ වීඩියෝ දාගෙන තියෙනවා. දුර්ගට දුර්ගගේ සීයා කාසිගෙන් මේ පලිය ගන්නවා කියලා පොරොන්දු වුණාටත් පස්සේ සීයාට තනියම මේ දේවල් කරගන්න බැරි නිසා දුර්ග මේ 3 දෙනාව සීයාට සම්බන්ධ කරලා තියෙනවා. මේ 3 දෙනා කාසිව මරන්න ප්ලෑන් කරන අතරේ ක්ලිනික් එකේදී දුර්ගට කාසිගෙන් වෙන බලපෑම් නිසා එයා සියදිවි නසා ගන්න උත්සාහ කරලා තියෙනවා. ඊට පස්සේ තමයි ප්‍රියා කාසිට කෝල් කරලා කියලා තියෙන්නේ එයා එක්ක රාත්‍රියක් ගත කරන්න එන්න කියලා. පහුවදාම කාසි ප්‍රියා එක්ක විලායකට එනවා. කාසි දුර්ගගේ සීයට අරක්කු බෝතලයක් දීලා ඒක බීලා නිදිය ගන්න කියනවා. රූම් එකට ආපු කාසි ප්‍රියා එක්කම වයින් එකක් බීලා ප්‍රියා වොෂ් එකක් දාගන්න යනවා කිව්වහම
සිගරට් එකක් බිබී එළියට එනවා. මේ වෙලාවේදී ප්‍රියා අරගෙන ආපු මත්වෙන දෙයක් කාසිගේ ඩ්‍රින්ක් එකට කලවම් කරනවා. ප්‍රියා වොෂ් එකක් දාගෙන එනකොට කාසි එයාගේ ඩ්‍රින්ක් එක බීලා ප්‍රියා එක්ක ඉන්න සීන් එක තමයි අපිට ෆිල්ම් එක පටන් ගන්නකොටම පෙන්නුවේ. එකපාරටම කාසිගේ ඔළුව කැරකෙන්න පටන් ගත්ත නිසා එයා දොරත් අරගෙන එළියට යනවා. කාසි එළියට එනකොටම ප්‍රියා අනිතට කෝල් එකක් දීලා කියනවා කාසි මත්වෙන බෙහෙත් දාපු ඩ්‍රින්ක් එක බීලා පහලට ආවා කියලා. හතර දෙනාම ආයුධත් අරගෙන වැවගාවට වෙලා ඉන්නේ කාසි දිහා බලාගෙන. ඒ අතරේ තමයි මෙයාලා නොහිතන විදිහට කළු ඇඳුමක් ඇඳගත්තු මනුස්සයෙක් මෙතනට ඇවිල්ලා කාසිට පහර දීලා එයාව අරගෙන යන්නේ. වර්තමානයට එන සර්වනාන්ට සයිබර් සෙල් එකෙන් කෝල් එකක් එනවා. ඊට පස්සේ තිරුමූර්ති ඇමතිව සර්වනාන් ගිහින් ඇරෙස්ට් කරනවා එයා තමයි කාසිව මැරුවේ කියලා. මෙතනදී සර්වනාන් තිරුමූර්ති ඇමතිට වොයිස් මැසේජ් එකක් අහන්න දෙනවා. ඒකේ තියෙනවා කාසි ගැහැණු කෙනෙක්ව තිරුමූර්තිට සම්බන්ධ කරලා දීලා තියෙනවා. ඊට පස්සේ ගැහැණු කෙනා සියදිවි හානි කරගෙන තියෙනවා කියලා. ඉතින් මේ දේ පිළිගන්නේ නැති ඇමති තිරුමූර්තිට සර්වනාන් පෙන්නනවා කලින් මුහුණු බොඳ කරලා තිබුණු වීඩියෝ එකේ ඔරිජිනල් වීඩියෝ ක්ලිප් එක. තිරුමූර්ති කියනවා මේක AI වලින් හදපු වීඩියෝ එකක් කියලා. සර්වනාන් කියනවා කාසි එක්ක තිබුණ ගනුදෙනුවල සියලුම කෝල් රෙකෝඩින් එයාලා ගාව තියෙනවා කියලා. ඇමතිව අත්අඩංගුවට ගත්තට පස්සේ නිවුස් වලට යනවා කාසිගේ මේ ක්‍රියාකාරකම් වලට ඇමති තිරුමූර්තිව ඇරෙස්ට් කරා කියලා. ඊට පස්සේ අපිට පෙන්නනවා සර්වනාන්ගේ ගෙදර වුණ සීන් එකක්. සර්වනාන්ගේ එකම දුව සියදිවි හානි කරගෙන තියෙනවා. සියදිවි නසා ගන්න කලින් තාත්තගෙන් සමාව ඉල්ලලා වගේම මම කාසි කියන අපරාධකාරයාට අහු වුණා. කාසිකින් එයාට දරුවෙක් ලැබෙන්න ඉන්නවා. එයාලට මුහුණ දෙන්න බැරි නිසා සියදිවි නසා ගන්නවා කියලා වීඩියෝ එකකුත් රෙකෝඩ් කරලා තියෙනවා. එකිනෙකට සම්බන්ධ කාසිගේ අතුරුදහන් වීම පිටිපස්සේ තියෙන සැබෑම කතාව තමයි දැන් එළියට එන්නේ. එදා කළුපාට ඇඳුමක් ඇඳගෙන කාසිට පහර දීලා වාහනයකට දාගෙන ගිහින් තියෙන්නේ වෙන කවුරුත් නෙවෙයි ඉන්ස්පෙක්ටර් සර්වනාන්. සර්වනාන් එදා කාසිව මරලා බොඩි එක කැලේට අරගෙන ඇවිල්ලා පුච්චලා දාලා තියෙනවා. කාසිගේ පිච්චෙන බොඩි එක දිහා බලාගෙන කල්පනා කරන සර්වනාන් හිතන්නේ දරුවෝ හදලා විතරක් මදි. කාසි ඒ වගේම තිරුමූර්ති වගේ මිනිස්සුන්ගෙන් පරිස්සම් කරගන්නත් ඕනේ කියලා. කාන්තාවන්ට මේ ලෝකය කියන්නේ භයානක තැනක් කියමින් මේ ෆිල්ම් එක අවසන් වෙනවා. වීඩියෝ එකේ අවසන් තප්පරේ වෙනකන් නරඹපු ඔයාට ස්තුතියි. ඒ වගේම ඔයාගේ අදහසක් පහලින් කමෙන්ට් එකක් තියන්න අමතක කරන්න එපා. දිගටම මේ වගේ ෆිල්ම් රිවිව් බලන්න කැමති නම් සිලෝන් රීකැප්ස් ප්‍රයිම් YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.